අයිබෝන් මිත්‍රවරුනි මීට දවස් කීපයකට ඉස්සල්ලා මම වීඩියෝ එකක් කරා මේ වයිට් පේපර් එක ගැන මේ එක්සත් රාජධානියේ අලුතෙන් ගේන්න බලාපොරොත්තු වෙන නීති රීති සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු මේ දවල පත්‍රිකාව. එහෙම නැත්නම් මේ වයිට් පේපර් එක ගැන ඒක හැම දිනාටම කොහොමද පොදුවේ බලපාන්නේ කියන කාරණේ ගැන තමයි එතනදී කතා කරේ. එක එක ක්ෂේත්‍රයන් වෙන වෙනම අරගෙන ඒ ක්ෂේත්‍ර වලට කොහොමද බලපාන්නේ කියන කාරණේ ගැන තමයි කතා කරේ. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ටිකක් ස්පෙසිෆික්, ඒ කියන්නේ විශේෂිත කාරණයක් ගැන ඔය කරුණු අතරින්. ඒ තමයි මේ පර්මනන්ට් රෙසිඩෙන්සි එක. එහෙම නැත්නම් මේ PR එක කියන එක වෙනස් කරන්න තමයි මේකේ යෝජනා කරලා තියෙන්නේ. මේ වෙනස් කරන්න හදන්නේ දැනට අවුරුදු 5ක් තියෙන කැටගරිස් වල ඉන්න අය. ඒ කියන්නේ අවුරුදු 5කින් පර්මනන්ට් රෙසිඩෙන්සි එකට එහෙම නැත්නම් PR එක ගන්න යන්න අවස්ථාව තියෙන කැටගරිස් වල ඉන්න අයගේ කාල සීමාව අවුරුදු 10 දක්වා දික් කරනවා කියන කතාව ගැන. ඇත්තටම මේක ගැන මීට හොඳට කල්පනා කරලා බලන, හොඳට අධ්‍යයනය කරලා බලනකොට සහ ඒ පාර්ලිමේන්තුවේදී කරන ලද කතාවන් සහ ඒ දවල පත්‍රිකාව සහ ඊට ආනුෂාංගික වෙනත් පත්‍රිකාවන් සම්බන්ධයෙන් කරන ලද හොඳ විශ්ලේෂණාත්මක අධ්‍යයනයකින් පස්සේ මට පේන කාරණයක් ගැන තමයි මේ කියන්න හදන්නේ. මම හිතන්නේ මේ කාරණේ ගැන අපි ඕනෑවට වඩා කලබල වෙලා බය වෙන්නට අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ කාරණේදී මේක එකපාරම අවුරුදු 5 ඉන්න අයට කෙලින්ම බ්ලැන්කට් විදියට, එහෙම නැත්නම් එකපාරම බලපාන විදියට අවුරුදු 10 කරනවා වගේ කතාවක් නෙමෙයි මට පේන විදියට මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ මේකේ පැහැදිලිව එක තැනක කියලා තිබුණා, එක තැනක විතර නෙමෙයි තැන් කීපයකම කියලා තිබුණා මේ පත්‍රිකාව ඉදිරිපත් කරන ගමන්ම සහ පත්‍රිකාවෙත් මේ කතාව කියලා තියෙනවා. ඒ කියන්නේ මේක එක්තරා විදියක earn කරන්න කියලා. ඒ කියන්නේ තමන් මේ අවුරුදු 10ද එහෙම නැත්නම් අවුරුදු 5ද එහෙම නැත්නම් ඊට වඩා ඒ අතරමැද වෙනත් කාලයක්ද තමන් පර්මනන්ට් රෙසිඩෙන්සි එක දක්වා ගත කළ යුත්තේ කියන එක තමන් විසින් උපයා ගන්න ඕනේ කියලා කාරණේ. ඒ සඳහා පොයින්ට් බේස් සිස්ටම් එක කියන්නේ ඒකට ලකුණු දෙන ක්‍රමයක් යෝජනා කරනවා කියන කතාව කියලා තියෙනවා. මොකද්ද මේ කියන්නේ? අන්න ඒ කාරණය ගැන කල්පනා කරලා බලනකොට අපි දන්නවා මේ පොයින්ට් බේස් සිස්ටම් එක මේ ඕස්ට්‍රේලියාවේ තමයි උගක්ම ජනප්‍රිය. ලංකාවටත් අඳුනලා දුන්නා ස්කිල් මයිග්‍රේෂන් වලටත් බලපාන්නේ මේ පොයින්ට් බේස් සිස්ටම් එක. අපි ඒක ගැන එච්චර උනන්දු වෙන්නේ නැහැ. මොකද ඒක තමයි සරලව අනිත් කාරණාත් එක්ක එකතු ගැලපෙනවා නම් කොහොමත් ඒ වීසා ගන්න පුළුවන්. නමුත් මෙතනදී මේ පොයින්ට් බේස් සිස්ටම් එකක් කියලා කියන්නේ, ඒ කියන්නේ ඔවුන් මෙතනදී කල්පනා කරන කාරණා මොනවද කියන එක තමයි අපි දැනගන්න ඕනේ. ඒ කියන්නේ ඔබට අවුරුදු 5ක්ද එහෙම නැත්නම් අවුරුදු 6ක්ද 7ක්ද නැත්නම් 10ක්ද ඉන්න වෙන්නේ කියන එක තමන් මේ එංගලන්තයේ ඇතුලේ ජීවත් වෙන රටාව අනුව තීරණය වෙනවා කියන එක තමයි මේ කියන්න හදන්නේ. ඒ කියන්නේ තමන් ඉන්ටග්‍රේට් වෙනවද කියලා කියන එක. ඒ කියන්නේ තමන් මේ රටේ සංස්කෘතියට, මේ රටේ සමාජ කටයුතු වලට, තමන් මේ රටේ තියෙන ඒ සාර ධර්ම වලට, සමාජ ගුණ ධර්ම වලට තමන් මොනතරම් දුරට අනුගත වෙලා තියෙනවද කියන එක ගැන තමයි මේ පොයින්ට් දෙන්න හදන්නේ. හොඳයි, එතකොට මොකද්ද මේක? නිකන් හරි අමුතු කතාවක්. කොහොමද අපි මේ පොයින්ට් earn කරන්නේ එහෙමනම්? ඒ කියන්නේ අපිට අවුරුදු 5න් මේක ගන්න ඕන නම් එක එක කැටගරිස් වලට මේගොල්ලෝ පොයින්ට් සිස්ටම් එකක් හදයි. මේ අහවල් කැටගරි එකකින් ඔබ එනවා නම් මේ විදිහේ පොයින්ට්ස් ලබා ගන්න ඕනේ. මේ කැටගරි එකකින් එනවා නම් මේ විදිහට ගන්න ඕනේ. මේ කැටගරි එකේ කාල සීමාව මෙච්චරයි. මේ කැටගරි එකේදී ඔබට PR ලැබෙන කාල සීමාව මෙච්චරයි කියලා ඕන නිර්දේශ ඉදිරිපත් කරાવી. ඒතර මොන නිර්දේශ ඉදිරිපත් කළත් තමන් දක්ෂ නම් තමන්ට ඒ නිර්දේශ ඉදිරිපත් කළ නිර්දේශ වලට අනුව ගිහිල්ලා අවුරුදු 10 වෙනකම් ඉන්නේ නැතුව තමන්ට පර්මනන්ට් රෙසිඩෙන්සි ගන්න පුළුවන් කියන කතාවනේ මේ කියන්නේ. එහෙමනම් මොනවද මේ ඉන්ටග්‍රේට් වෙනවා කියලා කියන්නේ? මොනවද තමන්ට? මම කියන්නේ අපි මේකට කලබල වෙන්නේ නැතුව අපි හදාගමු අපේ ක්‍රයිටීරියා එකක්. අපි පොඩ්ඩක් ඔලුවට මේක අරගෙන මේක පරාජය කරන්න. එහෙම නැත්නම් මේකෙන් ගොඩ එන්න අපේ කාල සීමාව පුළුවන් තරම් අඩු කරගන්න අපි මේ ක්‍රමවේදයත් එක්ක කොහොමද යන්නේ කියන එක ගැන තමයි අපිට හිතන්න වෙන්නේ. ඒ අනුව අපි මොනවද කරන්න ඕනේ? මේක තමයි වැදගත්ම කාරණේ. මොකද්ද මේ ඉන්ටග්‍රේට් වෙනවා කියලා කියන්නේ? මේ ඉන්ටග්‍රේට් වෙනවා කියලා කියන්නේ මේ සොසයිටි එකේ තියෙන හරි සරල දෙයක්, මහා ලොකු දේවල්. ඉන්ටග්‍රේට් වෙනවා කියලා සුද්ධ කතා කරන විදිහට අපි ඉංග්‍රීසි කතා කරන්න යන්න ඕනෙත් නැහැ. එහෙම නැත්නම් ඕන් යන ක්ලබ් යනකොට අපි ක්ලබ් යන්න ඕනෙත් නැහැ. අපි ඒ ජීවන රටාවට අපේ ළමයින් පුරුදු කරන්න ඕනෙත් නැහැ. ඒව නෙමෙයි කියන්නේ. ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක කියන එක ඉම්පෝටන්ට්. අපි ඒක වෙනම ක්‍රයිටීරියා එකක්නේ. කොහොමත් ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක දැන් ඒක ඉහළට දාලා තියෙනවනේ. ඒක අපි පොඩ්ඩක් වැඩි ඉංග්‍රීසි දැනුමක් අපෙන් පරීක්ෂා කරන්න බලාපොරොත්තු වෙන එක කොහොමත් තියෙන්න ඕනේ. ඒක නැත්නම් අමාරු වෙනවා කොහොමත්. ඊට අමතරව අපි කොහොමද මේ ඉන්ටග්‍රේට් වෙන්නේ? අපිට කරන්න තියෙන බොහොම පොඩි පොඩි දේවල්. ඒ කියන්නේ අපි මොනතරම් දුරට
මේ සමාජ කටයුතු වලට දායක වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු ඉස්කෝලේ ළමයාගේ ඉස්කෝලේ ඒ කටයුතු වලට ඒ කියන්නේ ඒකේ තියෙනවානේ ඇසෝසියේෂන්ස් උඩට ඒකෙන් ඕගනයිස් කරන යම් ඉවෙන්ට්ස් තියෙනවා. ඒ වගේ දේවල් වලට අපි ඉදිරිපත් වෙනවාද? අපි මේ සමාජ කටයුතු වලට මේ රටේ අපි දැන් කතෝලිකයට හුඟක් ඕක පහසුයි. මොකද ඒගොල්ලන්ට මේ ඒ ක්‍රිස්තියානි කතෝලිකයට පහසුයි. මොකද පල්ලියට යනවා නම් පල්ලියේ ෆාදර් කියනවා නම් මෙයා හොඳට අපේ චර්ච් එකට සහභාගී වෙන කෙනෙක් කියලා. ඒ කියන්නේ අපි ඒ අයට ඒක පහසුයි. නමුත් අර බෞද්ධ අයට ඔගේ ප්‍රශ්නයක් වෙනවා. මොකද ඒක සෙපරේට් දෙයක්. ඒක එංගලන්තයට අයිති කතාවක් නෙමෙයි. ඒ නිසා ඒ පන්සලේ හාමුදුරුවන් වහන්සේ ස්වාමීන් වහන්සේ දෙන එක මොන විදිහට මේගොල්ලෝ ගනීද කියන එක අපිට කියන්න බෑ. ඒක අපේ මේ එංගලන්ත සොසයිටි එකට ඉන්ටිග්‍රේට් වීමක් කියන එකක් කියන්න බෑනේ. නමුත් ඊට අමතරව තව අපි ස්පෝර්ට්ස් ක්ලබ් වලට දැන් අපේ තරුණයන්ට පුළුවන් ක්‍රිකට් ගහන්න යන්න. එතකොට ෆුට්බෝල් ගහන්න කැමති අයට ෆුට්බෝල් ගහන්න යන්න. ඒ ප්‍රදේශවල තමන් ජීවත් වෙන ප්‍රදේශවල ඒට අවස්ථා තියෙනවා. එතකොට අපිට ඒ වගේම සමාජ සේවා කටයුතු වලට අපි සහභාගී වෙනකොට අපි යම් චැරිටිස් තියෙනවා. ඒ චැරිටිස් වලට ගිහිල්ලා අපි වැඩ කරනකොට එතකොට දේශපාලන පක්ෂ තියෙනවා. ওই දේශපාලන පක්ෂ වලට ගිහිල්ලා වැඩ කරනකොට අපිට ඒවා දැන් ඉදිරිපත් කරන්න පුළුවන්. අපේ වීසා ඇප්ලිකේෂන් එකට ඔය පොයින්ට් බේස් සිස්ටම් එකත් එක්ක ඒක ටැලි කරගන්න. ඒතර මම කියන්නේ ඒක තමයි. ඔය වගේ තව ගොඩාක් දේවල් තියෙනවා. මට දැන් මේක හැමදේම හිතේට කියන්න බෑ. නමුත් ඔබ තරුණයෙක් නම් ඔබට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඔබ විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න කෙනෙක් නම් හරි ගණන කෙනෙක් නම් හරි ටීචර් කෙනෙක් නම් හරි ඒ ආයතනවල ඒ ස්ථානවලත් ඔබට කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ඔන්න ඒවා සම්බන්ධයෙන් Tamanට සහතිකයක් ගන්න පුළුවන් තැන්වල ගිහිල්ලා වැඩ කරලා ඒවත් එක වොලන්ටියර් වෙලා මේවා සල්ලි හම්බෙන දේවල් නෙමෙයි. මේවා වොලන්ටියර් වෙන්න ඕනේ. ඒකට වොලන්ටියර් වෙලා එහෙම නැත්නම් ස්වේච්ඡාවෙන් වැඩට ගිහිල්ලා ඒ ස්ථාන වලින් අපිට යම්කිසි සහතිකයක් ඒ කියන්නේ අඩු ගානේ ලියුමක් අරගෙන මේ අපි මේ කමියුනිටි එකේ හොඳට වැඩ කරන කෙනෙක් මෙයා මේ දේවල් කරලා තිනවා. ඒ වගේ දේවල් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේම තමයි තමන් මේ ගෙදර ලංකාවේ තියෙන සල්ලි වලින් තැම්පතුව තමන්ගේ බැංකුවේ තියාගෙන ඒ බැංකුවේ පොලියෙන් හරි තමන්ගේ පෙන්ෂන් එකෙන් හරි තමන් මේ රටේ නිකන් ජීවත් වෙන්න හදනවා නම් ඒක ප්‍රැක්ටිකලි තමන්ට ඒකෙන් මේ ඉන්ටග්‍රේට් වෙනවා කියලා කියන්නත් බෑ. තමන් මේ සොසයිටි එකට වැඩ කරලා තියෙන්න ඕන. තමන් රැකියාවක් කරලා තියෙනවා. රැකියාව කරන පැය ගාන තමන්ට ප්‍රශ්නයක් නැහැ. ෆුල් ටයිම් වැඩ කරන්න ඕන කියලා කොහෙවත් කියන්න බෑ. අඩුම ගානේ තමන්ට මිනිමම් වැඩ කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒ වැඩ කරලා තියෙන්න ඕනේ. තමන් ඒ වගේ දේවල් වල හැමදේම එන්ගේජ් වෙලා තියෙනවා කියලා අපිට පෙන්වන්න පුළුවන් වුණාම මේ පොයින්ට් බේස් සිස්ටම් එකෙන් තමන්ට ඒ තර්ජනයෙන් මිදෙන්න පුළුවන්. ඒ නිසා මම අවසාන වශයෙන්ුත් මම මේ කතාව කියන්නේ ඒ කියන්නේ මේ බ්ලැන්කට් අවුරුදු 10ක එකක් නෙමෙයි මේගොල්ලෝ ගේනවා කියලා කියන්නේ. ඒ ගැන වුන් කියනවා ඕන්ස් කන්සල්ටේෂන් එකට ගිහිල්ලා නිසි සාකච්ඡාවලට ගිහිල්ලා හරි ක්‍රයිටීරියා එකක් ඉදිරිපත් කරනවා කියලා. ඒ ක්‍රයිටීරියා එක මොන ක්‍රයිටීරියා එක වුණත් ඔය ක්‍රයිටීරියා එකකින් එන රිසල්ට් එකක් මේගොල්ලෝ කියලා තියෙනවා. ඒ කියන්නේ ඒකෙන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන එක්ස්පෙක්ටේෂන් එක බලාපොරොත්තු මොකක්ද කියන එකත් කියලා තියෙනවා. ඒ කියන්නේ පුළුවන් තරම් මේ පර්මනන්ට් රෙසිඩන්ස් එකේ ගන්න මිනිස්සයා මේ සොසයිටි එකට ඉන්ටග්‍රේට් වෙලා තියෙනවා කියන එක තමයි ක්‍රයිටීරියා එක. ඒ ඔය ක්‍රයිටීරියා එක ඔස්සේ හිතලා මට කොහොමද මම තම ඉන්ඩිවිජුවල් කෙනෙක් විදිහට තනි පුද්ගලයෙක් විදිහට මට කොහොමද මේ සොසයිටි එකට ඉන්ටග්‍රේට් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් දැන් මම හොඳ උදාහරණයකට මාව ගත්තොත් මම කරන රැකියාව වලට මම මේ නීතිඥ රැකියාව මම සොලිසිටර් කෙනෙක් විදිහට වැඩ කරන තමතුල තවත් කටයුතු ලේදෙනවා. මම විශේෂයෙන්ම යූනියන් එකක රෙප්‍රසන්ටේටිව් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඉතින් ඒකෙන් මට ආදායමක් ලැබෙන්නේ නැහැ. ඒකෙන් මට පඩියක් ලැබෙන්නේ නැහැ. නමුත් මම මේ සොසයිටි එකට වැඩක් කරනවා. ඒකෙන් මම සතුටක් ලබන නිසා ඒක මම අවුරුදු ගානක මට ඒ අත්දැකීම තියෙන නිසා මම ඒ සබ්ජෙක්ට් එකට කැමති නිසා මම ඒක කරගෙන යනවා. නමුත් ඒකත් එක්තරා විදිහක ඉන්ටග්‍රේට් කියන්නේ තමන් හිතන්න ඕනේ තමන් කැමති ක්ෂේත්‍රවල තමන් ඉන්න තැන් තමන්ට තම මියුසිෂියන් කෙනෙක් නම් තමන් ඒ මියුසික් ඇකඩමීස් වල එහෙම නැත්නම් මියුසික් කන්සර්ට් වලට තමන් ගිහලා සහභාගී වෙලා තියෙනවා. ඒවට ඉන්ටග්‍රේට් ඒවත් එක්ක වැඩ කරලා තියෙනවා. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා මේ සොසයිටි එකත් එක්ක අපි හුඟක් දෙනෙක් පුරුදුලා ඉන්නේ මේ ලංකාවේ වැඩවලටම සහභාගී වෙන්නේ පන්සලේ පින්කමක් තියෙනකොට අපි එතනට ගිහලා සහභාගී වෙනවා. ඒ වගේම අපේ අයගේ සංගීත සංදර්ශනය මොනවාරි තියෙනකොට අපි ලංකාවෙන් කවුරු හරි කලාකාරයෙක් ගෙනාවම ඒවට සහභාගී වෙනවා. ඒකෙන් අපි ඉන්ටග්‍රේට් වෙන්නේ නෑනේ මේ සොසයිටි එකට. ඒව කරන අතරතුර මම කියන්නේ නෑ ශ්‍රී ලාංකික අනන්‍යතාවය නැති කරගන්න කල්චර් එකට ඒවට තියෙන වට යන්නේ නැතුව ඉන්න එහෙම දෙයක් නෙමෙයි. මම ඒකට බොහොම කැමති දෙයක්. නමුත් ඒක නෙමෙයි මම කියන්නේ. ඒ අතරේ මේ වගේ දේවල් වලට සහභාගී වෙන්න ඒකෙන් ඒක මහා ලොකුවට හිතට අරගෙන මහා ලොකුවට කරන්න ඕනේ නෑ. නමුත් ඒ ලින්ක් එක තියාගන්න ඒවත් එක්ක වැඩ කටයුතු කරන්න මම හිතන්නේ එහෙම කරොත් මම හරියටම කියන්නේ නෑ මොන වගේ ක්‍රයිටීරියා එකක් දෙන්න කියලා. නමුත් මට තේරෙන විදිහට මේ බේසිස් එක මේක තමයි. ඒකට තමන්ට දැන් ඉඳලම මේ සඳහා හිත හදාගෙන ලෑස්ති වෙන්න. අපි ලෑස්ති වෙලා මේක
ජයග්‍රහණය කරන්න බලමු. මොන තර්ජනාවත් මේ වගේම මොන තරම් එනවා, මොන තර්ජනාවත් කොහොම හරි අපි මේක අපිට බලපෑම අවම කරගන්නනේ හදන්නේ. අන්න ඒක කරගන්න තමයි මම මේ ඔයගලන්ට මේ විදිහට කතා කරන්නේ. ඉතින් මේක නීති උපදේශක් විදිහට හිතන්න එපා. මේවා නීති උපදේශ නෙමෙයි. මම නීති අර්ථ නිරූපණය කරනවත් එහෙම නැත්නම් නීති උපදේශක් ඔයගලන්ට දෙනවා නේ. මේවා ඉන්ෆර්මේෂන්. මගේ අත්දැකීමක් සමග මමත් ඔයගලන්ට යම්කිසි සාකච්ඡාවකට ඔයගලන්ට ආරාධනා කිරීමක් වගේ දෙයක් තමයි කරන්නේ. ඉතින් නීති උපදේශ ගන්න ඕන නම් ඒක සම්පූර්ණයෙන්ම ඉන්ඩිවිජුවල් බේසිස් ඒක තනි තනියම කරන්න ඕන දෙයක්. ඒක මෙහෙම වීඩියෝ එකක් මාර්ගෙන් නීති උපදේශ දෙන්න බෑ. ඒ නිසා මේක නීති උපදේශයක් විදිහට ගන්න එපා. මට එහෙම නීති උපදේශ දෙන්නත් බෑ වීඩියෝ වලින්. ඒක ඉන්ඩිවිජුවලයිස්. ඒක නිසා තනි තනියම කරන වැඩක්. ඒ නිසා මේක ඒ විදිහට හිතන්න එපා. නමුත් මේක එක්තරා අදහස් දැක්වීමක් විතරයි. ඉතින් මේ අදහසත් ඔයගොල්ලෝ ඔළුවට අරගෙන තම තමන්ම හැදෙන්න, තම තමන්ම හිතට ගන්න කොහොමද මේ වයිට් පේපර් එකේ එන මේ තර්ජනයට මම කතා කරේ අද මේ PR එක ලබා ගැනීම සම්බන්ධයෙන් මේගොල්ලෝ ගේන්න හදන මේ රෙස්ට්‍රික්ෂන් එක. ඉතින් ඒ රෙස්ට්‍රික්ෂන් එක නෙමෙයි මේ ඒක එක්ස්ටෙන්ෂන් එක කොච්චර කල් ඉන්න ඕනද කියන කතාවත් එක්ක ඒගොල්ලෝ කියන කතාව. ඉතින් මේ ගැන ඔයගොල්ලන්ගේ හිත යොමු කරලා ඕගොල්ලොම මේ වැඩේට සූදානම් වෙන්න. බොහොම ස්තුතියි. මම ජයරාජ් පලයාට මම එංගලන්තේ සොලිසිටර් කෙනෙක්. Thank you.